මේක කියලා තියෙන්නේ රිලේෂන් එක මේක ඩිපෙන්ඩන්සිස් ටික මේක. එතකොට ඩිපෙන්ඩන්සිස් වලට අනුව මුලින්ම CE තියෙනවා. CE එනවා C එනවා මේ කැන්ඩිඩේට් කී එක හොයන්න කියන්නේ කැන්ඩිඩේට් කී එක හොයමු. C එනවා E එනවා ආයි CE ගෙන් D එනවා ඊට පස්සේ D ගෙන් B එනවා ඊට පස්සේ එච්චරයිනේ. C තියෙනවනේ C ගෙන් A එනවා. ඒතකොට ඒකෙන් දැනට ඔක්කොම ටික ආවා. ඊට පස්සේ D අරන් බැලුවොත් දෙවෙනි ෆන්ක්ෂනල් ඩිපෙන්ඩන්සි එක D ගෙන් D එනවා B එනවා එසේ ආයෙ එකක් නැහැනේ. එකකින් ඔක්කොමත් අනිත් එක බලන්න ඕනද? එක නෑ එකකින් කැන්ඩිඩේට් කී දෙකක් තුනක් තියෙන්න පුළුවන්. එතකොට දැන් C ගත්තොත් එහෙම C ගෙන් C එනවා ආයෙ A එනවා. හැබැයි ඒක නෙත් දෙන්නේ නැහැ නේ. නිකන් අර මං කරේ නැත්තම් කැන්ඩිඩේට් කී දෙක තුනක් එන්න පුළුවන් ලොකු ඒ වගේදී. ඊට පස්සේ normal form එක අහනවනේ. normal form එක ගන්න කිව්වොත් primary key දෙක දැන් composite primary කියන්නේ මෙන්න මේ දෙක primary key. එතකොට දැන් ඕකේ කියන්නේ CE ගෙන් D තියෙනවා. CE ගෙන් D තියෙනවා කියලා කියද්දී ඊට පස්සේ ඕක FD1 කියලා ගමු. ඊට පස්සේ ආයෙ කියනවා D ගෙන් B තියෙනවා. මේක තියෙනවා D ගෙන් B තියෙනවා. ඊට පස්සේ C ගෙන් A තියෙනවා. මේක දැන් FD1 කියලා ගත්තා. මේක FD2 කියලා ගමු. මේක FD3 කියලා ගමු. normalization එකේදී මුලින්ම මේ ටික තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ 0NF first NF වෙන්න නම් atomic values නැති වෙනවා. ඒ කියන්නේ multivariate attributes තියෙන්න බෑ. ඊට first NF එකක් 2NF වෙන්න නම් partial dependency අයින් වෙන්න ඕනේ. 2NF එකක් 3NF වෙන්න නම් transitive dependency අයින් වෙන්න ඕනේ. 3NF එකක් BCNF වෙන්න නම් prime attribute එකක් ඒ කියන්නේ prime attribute එක dependent බෑ non prime attribute එකකින්. ඒ කියන්නේ දැන් A ගෙන් වගේ දැන් මේක prime D ගෙන් වගේ C හරි E හරි එකක් මේ dependent බෑ. ඒක දැන් මේකේ බැලුවොත් මේ FD1 එකේදී ඒක මේ ඒකේ ප්‍රශ්න නෑ full dependent වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ primary key එකෙන් තමයි D dependent නේ. FD2 බැලුවොත් එතන තියෙන non prime එකක් මේක අපි FD1 එක දාගමුකෝ. ඒක full dependency. ඒක එතකොට එහෙනම් full dependency. දැන් FD2 බැලුවොත් අපි FD2 එකේදී D ගෙන් B ඒ කියන්නේ non prime attribute එකකින් non prime attribute එක depend වෙනවා. එතකොට ඒකට කියන්නේ transitive කියලා. transitive dependency එකක් තියෙනවා ඒකේ. transitive dependency එකක් තියෙනවා නම් ඒක third වෙන්න බෑනේ. ඒතර second. දැන් මෙතනද තියෙන්නේ partial dependency එක. මොකද partial dependency එක කියලා අපි කිව්වේ මේ prime attribute එක තනි එකකින් මෙතන දැන් composite key එකක් තියෙද්දි ඒකේ තනි එකකින් තවත් attribute එක depend වෙනවා නම් ඒක partial dependency. එතකොට FD3 එකේ තියෙනවා partial dependency. දැන් මේක තියෙන්නේ first normal form එකේ. මොකද මේකේ partial dependency තියෙන හින්දා මේක තියෙන first normal form එකේ මොකද partial dependency තියෙන හින්දා ඒක second වෙන්නේ නැහැ. එතකොට කරන්නේ දැන් මුලින්ම second කරගන්න ඕනේ. ඒකට මේ partial dependency එක අයින් කරගන්න ඕනේ. එතකොට කරන්නේ අලුතෙන් R හදනවා C තියාගෙන E තියාගෙන A තියාගෙන B තියන ඕකෙන් අපි මේ C ගෙන් A තියෙන එක අයින් කරනවා. ඒ කියන්නේ මේකෙන් අපි A අයින් කරලා අලුතෙන් අනිත් තව ටේබල් එකක් හදනවා. ඒකට දානවා C ගෙන CA. එතකොට දැන් මේකෙදි primary key වෙන්නේ මේ දෙක. හැබැයි අලුතෙන් හදපු එකේ primary key මේක. ඒ විදිහට. ඊට පස්සේ දැන් partial dependency අයින් කරලා ඉඳලා දැන් මේක තියෙන්නේ second normal form වල. දැන් මේක third කරන්න transitive dependency අයින් කරන්න ඕනේ. transitive dependency අයින් කරන්නේ අපි transitive dependency එකක් තියෙන එකත්
D එකෙන් B තියෙනවනේ. අපි ඒතර ගන්න අරකින් B අයින් කරලා අර වගේම. ඒතර අපේ අලුත් R ගේ තියෙන්නේ C E අපි B අයින් කරලා D. ඔය ටික විතරයි. ඊට පස්සේ අපි අලුතෙන් හදනවා. මේකට අපි දානවා අර D එක B. එතකොට මේකෙදි ප්‍රයිමරි කී දැන් කලින් CE ම තමයි මේකෙදි ප්‍රයිමරි කී D වෙනවා අලුත් එකේ. ඔන්න එතකොට දැන් මේක තියෙන්නේ transitive dependency අයින් කරපින්ද 3NF වල. දැන් මේක 2NF කරන්න මේ BCNF කරන්න. ඊතර දේ තමයි මේකේ බලන්න ඕනේ තියෙනවද කියලා. BCNF කියලා අපි කිව්වේ prime attribute එකක් dependent වෙන non prime attribute එකක් මත. දැන් මේකේ එහෙම දෙයක් නෑ. දැන් ඔක්කොම තියෙන්නේ මේ තුන විතරනේ dependency තියෙන්නේ. එතකොට මේකේ BCNF violate වෙන්නේ නෑ. ඒතර මේක තියෙන්නේ කොහොමද BCNF වලම තමයි ආයේ. අපිට ඒක ආය හදන්න දෙයක් නෑ.